රොෂාන් ප්‍රනාන්දු කියන්නේ පොරක්ද කියලා අහනවනේ. මම නම් කියන්නේ රොෂාන් ප්‍රනාන්දු කියන්නේ පොරක් නෙමෙයි. රොෂාන් ප්‍රනාන්දු කියන්නේ මට අනුව මාර පොරක්. මම එහෙම කියන්නේ හේතු ගන්නවක් තියෙනවා. රොෂාන් අයියව මම අඳුනගෙන දැන් අවුරුදු 17කට වැඩි. අපි මුලින්ම අඳුනගන්නේ මාධ්‍ය ජීවිතය තුළ මම එතකොට මාධ්‍යවේදියෙක්. රොෂාන් අයිය ප්‍රසංග හරහා මට සම්බන්ධ වෙනවා. හැබැයි අපි දෙන්න ඊටාම සමීප ඇසුරක් පටන් ගන්නෙ ගීත නිර්මාණය හරහා. මාව ගීත නිර්මාණකාරයෙක්, ඒ කියන්නේ මාව පද රචකයෙක් බවට පත් කරන්න ලොකුම අඩිතාලම දැම්මේ රොෂාන් ප්‍රනාන්දු. ඔහු තමයි මට කියන්නේ ඔබට සින්දු ලියන්න පුළුවන්. විමලක සින්දු පටන් ගන්නකො ලියන්න. අපි ලියමු. ඒ අනුව තමයි අපි අන්තිම සටනේ අවුරුදු 16ක් වයස තාමත් මේ මහ පොළොව උඩ පණ තියෙන ගීතයක්. ඒ වගේම සිතින් අදිනවා ගීතේ පියමංකාර සිතැත්ති හිතන්න එපා ආදරයට පාට්නර් කිය චාමික සිරිමාන්න ගායනා කරන ගීතේ සෙල්ස සුපර්ස්ටාර් කණ්ඩායමම ගායනා කරපු මුරාඩවී වැඩසටහනේ තේමා ගීතේ මුරාඩවී සොයිරු සොරින් මේ ආදී කොටගත් ජනප්‍රිය ගීත ගණනාවක් රොෂාන් අයියේ මායි දෙන්න එකතු වෙලා නිර්මාණය කරා. ඉතින් මෙතනින් ගොඩනැගෙන අවස්ථාව ඇත්තම ඔහු මට දුන්නේ අවස්ථාවක්. හැබැයි මට මේ අවස්ථාව දීලා රොෂාන් ප්‍රනාන්දුට තිබ්බ මාව අතහරින්න. හැබැයි තාමත් මාව අත් නොහැර මිත්‍රයෙක් සහෝදරයෙක් විදිහට අල්ලාගෙන අවශ්‍ය අවස්ථාවන් වල උදව් කරන සහෝදරයෙක් ගැන කතා කරන්නයි මම මේ වෙලාවේ සූදානම් වෙන්නේ. මොකද බොහෝ දෙනෙක් පොතට කලින් පිටකවරේ බලලා යම් යම් තීරණ වලට යම් යම් අනුමාන වලට ජජ්මන්ට් වලට එන ඔබට මම කියන්නේ පොත කියවන්න. හැබැයි එහෙම නොකියවනවා නම් අපි වගේ ජීවිතේ ළඟ ඉඳලා අවුරුදු 17ක් තිස්සේ ළඟින් ඉඳලා සහෝදරෙක් විදිහට ආශ්‍රය කරපු මිනිස්සෙක් ඔහුගේ ජීවිතය ගැන දැනගෙන කතා කරා. ඒක මම හිතන්නේ ලොකු දෙයක් වෙයි. හොඳම සිද්ධියක් මම කියන්න කැමතියි. මොකද ඔහු හා මා අතර ගීතයක් නිර්මාණය කළ පමණින් ගිවිසුමක් තිබුණේ නැහැ. ඔහුට ඕනම් පුළුවන් මගේ වැඩේ කරගත්තා. ඊට පස්සේ මට මුදලුකුත් ගෙවනවා. ඊට පස්සේ මාව අතහරින්න. හැබැයි මීට වසර දෙකකට කලින් මම මොලේ නාරය පුපුරා යාම නිසා දැඩි රෝග තත්වයකටපත් වෙනවා. ඒ නිසා මේ ශරීරයේ වම් පැත්ත ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙනවා. කිසිම වැඩක් පොලක් කරගන්න බැරිව මාස 3ක් එක තැන ඇඳේ ඉඳ සිද්ධ වෙනවා. මෙහෙම තත්වයක පණිවිඩයේ බිරිඳකින් ලබා ගන්න රොෂාන් අයියා ඒ දවස්වල ඔහු හිටියේ තාම කාර්යබහුල තත්වයක මම දන්නවා ප්‍රසංග ගණනාවක් තිබ්බා. මං රෝහලෙන් ඔහු රෝහලේ සිට මම කොළඹ යන්නත් විශාල වෙහෙසක් ගත්තා කියලා මම දන්නවා. මොකද නිතරම දුරකථන මාර්ග වලින් වෛද්‍යවරුන්ට කතා කරා, ඒ වගේ පවුලේ අයට කතා කරා. මේ වගේ විශාල මහන්සියක් ඒ කාර්යබහුල කටයුතුත් එක්ක ගත්තා. අනතුරු සිද්ධ වෙලා දවස් කීපකින් ඔහු අපේ ගෙදරට එනවා. නිකන් නෙමෙයි පවුලේ සියලු දෙනාමත් එක්ක තින්වත් මතක් කරන්න ඕනේ. ඉතාමත් ආදරෙන් යුතු රොෂාන් අයියාගේ බිරිඳ මේ මමත් ඒ වෙලාවෙත් ඇහුවා. හරි අමාරුවෙන් ඇහුවා. ගොඩක් කට්ටිය ඇවිල්ලානේ. ගෙදරම කට්ටිය. රොෂාන් අයියා හිනාවෙලා කිව්වේ එක දෙයයි බෝ බලන්න එහෙම ඉන්න නැතුව බෑනේ බං කියලා. ඊට පස්සේ මට මතකයි රොෂාන් අයියා ඉතාම සුහදව අර කඩන් වෙඩිච්ච මිනිස්සෙක් නැගිටවන්න පුළුවන් වෙන විදිහට උඹයි මායි කරපු වැඩත් එක්ක මෙව්ව වැඩ නෙවෙයි බං. ඔබට නැගිටින්න පුළුවන්. නැගිටපන්. මට විශේෂයෙන්ම කියපු නමක් මට මතකයි මේජ අම්පෝ මෙහොට්ටි ගැන. මේජ අම්පෝ මෙහොට්ටි ගැන කියලා කිව්වා මම මේජව දකින්නකොට නැගිට ගන්න බැරුව හිටියේ බං. ඒ මිනිස්යාගේ තිබ්බ මොරාල් එකත් එක්ක අතහැරියේ නැහැ වැඩි. ඔබත් ඒ හින්දා අතහරින්න එපා. ඔබට නැගිටින්න පුළුවන් කියලා. ඇත්තට මේ වචනවල හයියෙන් මම දැන් සෑහෙන දුරට නිරෝගීව මගේ කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ හයිය දුන්නේ වචනෙන් විතරක් නෙමෙයි. එදා නිවසෙන් පිටත් වෙලා යනකොට මගේ බිරිඳට කතා කරලා ඒ අවස්ථාවේදී මට ප්‍රතිකාර කරගන්න ඉන්නට අවශ්‍ය කරන විශාල මුදලක් අවශ්‍ය වෙලා තිබ්බා. සැලකිය යුතු විශාල මුදලක් බිරිඳ ගතේ තියලා තමයි ගියේ. ඇත්තට මට ඒ වෙලාවේ මහා මෙරක් වගේ. මොකද සමහර අවස්ථාවල මුදල් කියන කාරණාවත් එක්ක හදිසි රෝගාබාධයක් ආවට පස්සේ මිනිස්සෙක් කොච්චර අසරණ වෙනවද කියලා දැනගත්තේ මම ඒ අවස්ථාවේ තමයි. ඒ විතරක් නෙමෙයි ඔහු ඊට පස්සේ වෑන් එකට යන්න මොහොතකට කලින් පිටත් වෙලා වෑන් එකට යනවා සහ කුස්සියට එනවා මම දැක්කා. මගේ බිරිඳ පස්සේ මට කියනවා අප්පච්චි මාස 3කට විතර ඇති වෙන්න බඩු ගෙදර පුරවලා රොෂාන් අයියාගේ කියලා. මේ තමයි මං අඳුරගත්ත රොෂාන් ප්‍රනාන්දු කියන මාරපොර සහ රොෂාන් ප්‍රනාන්දු කියන මිනිස්සයා රොෂාන් ප්‍රනාන්දුගේ සහෝදරයා.
එතනින් ඌ මාව අතහැරියෙත් නැහැ. ඊට පස්සේ සමහර රාත්‍රීන් වල දුරකථන ඇමතුමක් එනවා. ඒ දුරකථන ඇමතුමින් කතා කරන්නේ මගේ බිරිඳට. ඒ රොෂාන් අයියාගේ බිරිඳ තිරිණි. මොකද මේ කාර්යපෞල ජීවිතයක් ගත කරපු රොෂාන් අයියා යම් රාජකාරියක් පටවලා තියෙනවා මම දන්නෙත් නැහැ තිරිණිට. ඒ තමයි හැම සතියකම දවස් දෙකක්වත් අඩු වශයෙන් මගේ සුවදු සොයා බලන්න කියලා. ඉතින් මේ රාජකාරිය හරි අකුරටම කරා තිරිණි. මම මේ කාරණා යම් තාක් දුරට සුවපත් වුණාට පස්සේ දන්නේ. යාළුවෝ කියන්න ඕනේ මිත්‍රයෝ කියන්න ඕනේ සහ මිනිස්සුයෝ ඉන්න ඕනේ ඒ වගේ අවස්ථාවල ජීවිතේ කඩා වැටිච්ච අවස්ථාවල විශේෂයෙන්ම මම ඒක විශ්වාස කරනවා. මොකද එහෙම නැත්නම් මිනිහෙක් මරුණට පස්සේ මල් වඩමක් අරගෙන එනවට වඩා ජීවත් වෙලා ඉන්න වෙලාවක මල් කලඹක් අරන් එන එක තමයි වටින්නේ. ඒ විතරක් නෙමෙයි ඔහු මාව අත් නොහැරපු අවස්ථාවන් ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අවස්ථාවන් ගණනාවම මගේ අම්මා ඒ වගේ නැති වෙච්ච වෙලාව තිබ්බා. ඊට පස්සේ මගේ බිරිඳගේ අම්මා නැති වෙච්ච වෙලාවල් තිබ්බා. ඒ වගේ මගේ විවාහ මංගල අවස්ථාවේ තිබ්බා. මේ මෑතම සිදුවෙච්ච සිද්ධිය තමයි මගේ පුරුදුකා. විශේෂත්වයෙන් ලංකාවේ ඉතාම ඉහළ ලඝු සංඛ්‍යාවක් ලබාගෙන ලංකාවේ ජනප්‍රියම පාසලකට ඇතුළත් වෙන්න අවස්ථාව උදා කරගත්තා. මට දවසක් උදේ ප්‍රශාන්තය කතා කරලා කියනවා මට account number එකක් එපන් එච්චරයි මට කිව්වේ. හිතා ගන්න බැරි ගාණක් ගිණුමකට දාලා තිබ්බා. පුංචි මැසේජ් එකක් විතර තිබ්බේ පුතාට මම විශ් කරා කියපන් මේකෙන් ඉස්කෝලේ යන්න අවශ්‍ය දේවල් ටික ගන්න කියලා. ඇත්තටම මට නම් ප්‍රශාන්ත රන්දු කියන්නේ හොරා නෙමෙයි මාරු හොරා. බොහොම ස්තුතියි රොෂාන්.